ආයෙටම තියෙන්නේ අලට විශාල තලහේනක මේ මුළු පේනවාද මුළු යායටම හදලා තියෙන්නේ පොල් ඒ වගේම අඹ ඉතින් අක්කර ගානක් හදලා තියෙන අඹ පොල් කෙසෙල් තියෙනවා. ඉතින් ගොඩක් වැඩ කරන අපේ අම්මලා අපේ නැන්දලා ඒ වගේම අපේ මාමලා අපේ පවුලේ කට්ටිය තමයි මේ වගේ ඉන්නේ. ගමෙත් කීප දෙනෙක් ඉන්නවා මේ වතුවල. ඉතින් මෙහා පැත්තෙන් පේන්නේ වැව. වැව් කීපයක් තියෙනවා. වැව ළඟ නිසා ඔයාලට එදත් මම වීඩියෝ එකක් කරා මේක ගැන පොඩි වීඩියෝ එකක්. මේ පාරේ යන ගම ඉඳි තියෙනවා. ගොඩක් තියෙනවා ඉඳි පැල. මේ තියෙන්නේ ඉඳි අර නම් ඉඳි තියෙන්නේ අර ওই පොකුරු වගේ තියෙන්නේ ඉඳි. එකද යාළුවනේ. වැව ළඟ නිසා මේ ගානක අඹ තියෙන්නේ. මේ සමහරට අඹ අස්සෙත් පොල් ගස් හදලා තියෙනවා. ඒකට අඹත් ඇදෙනවා, පොලුත් ඇදෙනවා. ලස්සනයි. දැන් ඔය වගේ අඹ මේවා හදලා අන්තිමේටම මේ වගාවල් ඉවරනාට පස්සේ පොල් ගස් ටික ඉතුරු වෙලා තිනවා. ඔන්න මම එකම වත්තක් පෙන්නන්නම්. මේ පැත්තෙන් පේන්නේ මේ වගේ වර්ධු ගානක ඉඳන් හදපු පොල් වත්තක්. මේ යායට ගහලා තියෙන තල. අක්කර ගානක් තල හදලා තිනවා. තල හදන එකේ විශේෂත්වය තමයි ඇත්තටම ගොඩක් ලාභයි. හරියට වැස්ස හම්බුනොත් එහෙම ඇත්තටම තල වලින් ලාභ ගන්න පුළුවන්. හේතුව වතුර විතරයි ඕනේ. තෙල් නෑ, පොහොර මුකුත් නැහැ. ඉතින් තෙල් පොහොර නැතුව හරිම ලාභෙට හරියට වැස්ස හම්බුනොත් ඇත්තටම ලාභයි. මුළු යායටම දෙන්නේ තල. ඉතින් යාළුවනේ තලවල විශේෂත්වය තමයි තලවල කිසිම වියදම අඩුයි. මොකද තෙල් පොහොර මොකුත්ම නැහැ. ඉතින් ඒ හින්දා මේ පැත්තේ මිනිස්සු තල කාලෙට තල වගා කරන්න අමතක කරන්නේ නැහැ. තල වලින් ඇත්තටම ලාභයක් තියෙනවා. හැබැයි හරියට වතුර තියෙන්න ඕනේ.